ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ලංකා ටැක්ස් ක්ලබ් YouTube channel එකට. අපි අද කතා කරන්න යන්නේ කොහොමද පාස්වර්ඩ් එකක් IRD e-services වලට log වෙන්න ඔයාලට පාස්වර්ඩ් එක අමතක වුණා නම්. පාස්වර්ඩ් එකක් නැත්තම් කොහොමද පාස්වර්ඩ් එකක් online request කරන්න කියලා. ඒ කියන්නේ IRD එකේ return file කරන්න online system එකට log වෙද්දී ඔයාලට පාස්වර්ඩ් එක ඔයාගාම නැහැ. එහෙමනම් කොහොමද? ඔයාලට post එකේ deliver වෙන පාස්වර්ඩ් එක ආවේ නැත්තම් කොහොමද ඔයා request කරන්න කියලා. එතකොට ඔයාලට තියෙන්නේ e-service ගිහිල්ලා access to e-service click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන ඉන්ටර්ෆේස් එකේ third item එක click on pin request. ඒක ටච් කරොත් ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතෙන්දී ඔයා ටින් එක ගනිද්දි ටැක්ස් පේයර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙද්දී එතකොට ඔයා දෙන්න ඇති ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක. අන්න ඒ ඊමේල් ඇඩ්‍රස් එක ඉතාල වැදගත්. එතකොට අන්න ඒ ඊමේල් ඇඩ්‍රස් එක ඔයා මෙතන එන්ටර් කරන්න ඕන. මේකෙදි රික්වෙස්ට් කරද්දී ඔයාගේ ටැක්ස් පේයර් ඩෙන්ටිෆිකේෂන් නම්බර් එක ඉලක්කම් 9ක් එක තියෙන අංකය මෙතෙන්ට දාන්න ඕන. ඊට පස්සේ ඔයාගේ නම ඉන්ඩිවිජුවල් කෙනෙක් නම් ඉන්ඩිවිජුවල්ගේ නම ෆුල් නේම් එක දාන්න. ඒක වඩා හොඳයි. කම්පැනියක් නම් කම්පැනියේ නම. ටැමිල් සිංහල වලින් දාන්න ඕන. ඊට පස්සේ contact number එක දාන්න. මෝඩ් එක ඔයා සිලෙක්ට් කරද්දී ඊමේල් එක දෙන්න ඕන. අනිවාර්යයෙන්ම ඔයා ටැක්ස් වලට රෙජිස්ටර් වෙද්දී දීපු ඊමේල් ඇඩ්‍රස් එක. එහෙම ඔයා ඊමේල් එක මතක නැත්තම් එතකොට ඔයාට සිලෙක්ට් කරන්න පුළුවන් postal mode එක. හැබැයි ඊමේල් එක ඔයාට මතකයි නම් හරියටම ටැක්ස් වලට රෙජිස්ටර් වෙද්දී දීපු අන්න එතෙන්දී ඔයාට විනාඩි 5ක් වගේ ඇතුළත ඔයාට එදාම පින් එක ඊමේල් එකක් මාර්ගයෙන් ඔයාට IRD එකෙන් එවනවා. එතකොට ටයිම් එක වෙනස් වෙන්න පුළුවන් විනාඩි 5ක් වෙන්න පුළුවන්. එදා පැයක් දෙකක් වෙන්නත් පුළුවන්. රයිට් ඊට පස්සේ ඔයාට ඊමේල් ඇඩ්‍රස් එක මෙතන මැච් වෙන්නේ නැත්නම් ඔයාට ගෙස් කරලා දාන්න බලන්න ඊමේල් ඔයාගේ යූස් කරපු ඊමේල් ඇඩ්‍රස්. එහෙම නැත්නම් ඔයාට සිලෙක්ට් කරන්න වෙනවා postal mode එක. postal mode එක සිලෙක්ට් කරලා ඔයාට ඊමේල් එකත් මෙතන දාන්න පුළුවන්. ඔයා දැනට යූස් කරන ඊමේල් එක. ඒතකොට මේ කෝඩ් එක මෙතන ටයිප් කරන්න කැප්ච එක. ඒක දාලා ඊට පස්සේ ඔයාලා සබ්මිට් කළා මෙන්න මෙතන එනවා ඇක්නොලෙජ්මන්ට් එකක් සබ්මිට් කරලා. ඒකත් එක්ක ඔයා මෙන්න ඔයාට මොකද ඊමේල් එක ඔයාට ෂුවර් නැහැ ඊමේල් එක මෙතෙන්ට ටයිප් කරාට ගන්නෙ නැහැ හරියට. ඒකට ඔයා කරන්න ඕන ඒක ඊමේල් එකක් දාන්න ඕන pr@ird.gov.lk එකට ඊමේල් එකක් දාන්න. මෙන්න මේ ඩොකියුමන්ට් ඇටච් කරලා. ඉතින් ඔයා තනි පුද්ගලයෙක්ගේ ආදායම් බදු සම්බන්ධ පින් එකක් ගන්නවා නම් NIC එක, ඔය පාස්පෝර්ට් එකයි ඇක්නොලෙජ්මන්ට් කොපි එක ස්ක්‍රීන්ෂොට් එකක් හරි PDF එකක් විදිහට සේව් කරලා PDF එකක් විදිහට සේව් කරලා ඒක ඇටච් කරලා ඊමේල් එකක් දාන්න. ඔයාගේ ඊමේල් එකේ රික්වෙස්ට් කරලා මෙන්න එහෙම ඔන්ලයින් ඔයා රික්වෙස්ට් කරා පින් එක ගන්න ඕන කියලා. ඊට පස්සේ ඔයා කම්පැනි එකක් නම් ඉන්කෝපරේට් සර්ටිෆිකේට් එකයි ඩිරෙක්ට් එකේ NIC එක ඇටච් කරලා ඩිරෙක්ටම මේල් එක දානවා නම් තමයි ගොඩක්ම ඊසි ප්‍රොසෙස් කරන්න IRD එකට. මොකද වෙන අයට දෙන්නේ නැහැ පින් එක. එතකොට පාර්ට්නර්ෂිප් එකක් නම් ඒත් ඒ විදිහට පාර්ට්නර්ගේ ඊමේල් එක නැත්නම් කම්පැනි ඔෆිෂියල් ඊමේල් එක රෙජිස්ටර් වෙද්දී දීපු ඊමේල් එකෙන් දානවා නම් ගොඩාක් හොඳයි. නැත්නම් ඩිලේ එකක් වෙන්න පුළුවන් පින් එක ගනිද්දී. රයිට්. මේක තමයි ලේසිම විදිය. ඉතින් පින් එක ගන්න ඩිපාර්ට්මන්ට් එකට යන්නේ නැතුව ඔයාලට ටැක්ස් ෆයිල් කරන්න ඕන පින් එක ගන්න විදිය. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් ඉතින් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ එක පැහැදිලි නම් තව මොනවා හරි ඉස්සරහට වීඩියෝ ගේන්න ඕන නම් ඔයාලට කැමති ඒරියාස් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. Thank you very much and see you soon.